කිලෝ 5ක් අඩු වුණා. කිලෝ 5ක්. මෙහෙම හිටපු වාසා මෙහෙම වුණේ මාස 3කින්. අතන බොහොම නෙමෙයි මාස 3. අයියෝ මාත්‍ර නැක් කරේ නෑ. මම ටිකක් ඉවර කරන් ගියා. ඉතින් මම තමයි ඩයට් කරක් දැස්සේ මේ ඉස්සරකට ගන්න මම බාර හැන්නුනා. ඔව් ඇත්තටම මාස 3ක් වගේ කාලෙකින් හරිම වැඩ කරන්න නැතුව. හරි මල් මාස යනවා. කාලා දෙන්න කාලෙ මම මේ වැඩ කරනවා. ඉතින් එහෙම දෙන්නේ මම වගේ පොඩ්ඩක් මෙයා වගේ weight loss කරන්න තාම ගෙදරලා හිත ඉන්න කෙනෙක් නම් ඔයා තාම පරක්කු නැහැ. අපේ ලොකේෂන් එක කඩවත තියෙන්නේ. ඉතින් අස ඔයාගේ මාස තුනෙන් කොච්චර මේ weight එක loss වුණාද? කිලෝ 5ක් අඩු වුණා. කිලෝ 5ක්. කිලෝ 5ට වඩා ඇඟේ වෙනස සාමාන්‍යයෙන් ෆිට ඔන් වලින් එහෙම ඇඳුම් වල ගොඩක් ඇඳුම් අඳින්න බැරි ඒවා ගොඩක් මට දැන් අඳින්න පුළුවන්. ගොඩක් ඇඟ අඩු වෙලා කියලා දැනෙනවා මට. ඇත්තටම මේ අර කිලෝ 5ට වඩා මෙයාට අපි ගොඩක් කරේ fat loss exercises. ඒකට වඩා ගොඩක්ම මේන් කරේ ඩයට් එක වැදගත්. ඇත්තටම ඩයට් ප්ලෑන් එක තමයි වැදගත්. ඩයට් ප්ලෑන් එකෙන් තමයි 70%ක් විතර බොඩි එකට වැඩ කරන්නේ. වර්ක්අවුට් එකෙන් 30%යි. අර ගෙදර ගිහිල්ලා කරන කන බොන ටික තමයි අනිවාර්යෙන් කරන්න ඕනේ. ඇත්තටම අපි මෙයාට කොච්චර මෙහෙ වර්ක්අවුට් කරත් මෙයා ගෙදර ගිහිල්ලා ඩයට් එකකින් පිට කාලා සුගර් අනවශ්‍ය විදිහට අරගෙන කෑවොත් ඉතින් අර කිලෝ 4-5 කියලා කිලෝ එකක්වත් එහෙම වෙන්නේ නැහැ. ඩයට් ප්ලෑන් එක කියන්නේ කන්ටිනියු කරන් යන්න පුළුවන්. ඒක නෝමල් එකක්ද ඕඩර් කරන්න බැරි එකක්ද ඒකෙන් කරන්න පුළුවන්. මේක සමහරවිට කෙනෙක් කරන්න පුළුවන් හොඳට බර අඩු කරගන්න පුළුවන්. ඒකත් ඒත් එම වර්ක්අවුට් වලින් මාර විදිහට ඔයාට ප්‍රසාපිට් එකේ මොන වගේ සපෝට් එකක් දුන්නා වගේ මේ ඇචීව්මන්ට් එකට යන්න මොන වගේ එකක් දුන්නේ? ඩයට් ප්ලෑන් එක මට මට්ටම කියලා රෙඩි කරලා ඒක කරලා දුන්නා. මම හරියටම කරා. ගොඩක් වෙලාට වර්ක්අවුට් වලට එහෙම මාර විදිහට ප්‍රසාපිට් එකේ මේ ප්‍රසා කෝච් ගිම්හානි හරියට වර්ක්අවුට් හරියට මට කියලා දුන්නා. ඒක හරියටම කරන්න ගොඩක් උදව් කරා. ඒකෙන් ගොඩක් මගේ බර අඩු වුණා. thank you so much. ඔව් ඇත්තටම අපි මේ ඩයට් ප්ලෑන් එක දුන්නට එයාට ආවට ඩයට් ප්ලෑන් එක දුන්නා. හරි දැන් කියලා එහෙම අතහැරලා දාන්නේ නැහැ. එයාගේ සාමාන්‍යයෙන් මාසයක් වගේ යනකම් ඔහිට මාසෙන් පැනලක් කමන්නේ. අපි එහෙම එයාට එවන්න කියනවා WhatsApp එකට. එයාගේ බ්‍රේක්ෆාස්ට් එක, ලන්ච් එක, ඩිනර් එක තුනම WhatsApp කරන්න කියනවා. කියලා ආයේ කොහොමද කරන් යන්නේ? හරියට කන්ටිනියු කරනවද? අපි දීලා තියෙන අදහස් කරන විදිහට මෙයා කරනවද කියලා බලනවා. එහෙම ෆලෝ කරලා තමයි අපි ක්ලයන්ට් කෙනෙක්ට සාමාන්‍යයෙන් අර එකපාර අදාරින් නැතුව ටික ටික තමයි අදාරින්නේ. යාව සාමාන්‍යයෙන් එයාට කරන් හරියට කරනවද කියලා බලලා තමයි. එහෙම කරපු එක්කෙනෙක් තමයි මේ. අපේ තව ගොඩක් අය ඉන්නවා. ගොඩක් මහත කෙනෙක්ද weight එක loss වෙන්නේ නැති කෙනෙක්ද මොනවා කරත් අපිත් එක්ක ෆිසිකල් වගේම ඔන්ලයින් ජොයින් වෙන්නත් පුළුවන්. අපේ ෆිසිකල් ලොකේෂන් එක කඩවත. එතකොට අපිත් ඔන්ලයින් ගන්නවා නම් අපේ ඔන්ලයින් ගෲප් ක්ලාස් එකක් තියෙනවා. ආයි ඔන්ලයින් පර්සනල් ට්‍රේනින් තියෙනවා. ඒ වගේම ගොඩක් ඔය පිට රටේ ඉන්න අය මාර කාර්යබහුලයි. එයාලට පුළුවන් අපිත් එක්ක ඔන්ලයින් ජොයින් වෙන්න. ඒ වගේම එහෙමත් බැරි නම් වර්ක්අවුට් කරන්න බැරි ඒ තරම් බිසි අය ඉන්නවා නම් වෙනම වර්ක්අවුට් ප්ලෑන්, ඩයට් ප්ලෑන් වෙනම ගන්නත් පුළුවන්. එහෙනම් අපේ බයෝ එකේ WhatsApp නම්බර් එක තියෙනවා. එහෙම අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් නම් WhatsApp මැසේජ් එකක් දාන්න.